ඊට ඊළඟ ප්‍රශ්න කෙටි ප්‍රශ්නයක් ගන්න. උදේ බොන තේ ගැන මොකද හිතන්නේ? my goodness terrible. ඇත්තටම මේ දැන් මං ඔයාට අර අපේ අර ආදි මුතුන් මුත්තව මතක් කරේ. දැන් බලන්න එයා මං කියව මොකද්ද එයාට ඔටෝමැටිකලිම ෆාස්ටිං. ඒ කණ්ඩ නැහැ. ඔව්, yes. ඒ මොකද එයාලගේ කෑම නැහැ. එයා ඕනනම් කලින් දවසේ පුච්චගත්ත මස් කෑල්ලක් තිබ්බනම් කාලයයි right. එතකොට ඒකත් අර දැන් ඩයටින් ගැන අපි අතන වෙනව කතා කරමු. මේ බලන්න දැන් ඉස්සර මොස්ටාක් ලෝකේ අපිත් වෙළඳ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන මේ channel එකක් right. දැන් ඉතින් මේවා නොකියත් බෑ කියලාත් බෑ වගේ තත්ත්වයක් තියෙනවා. ලෝකේ එක කාලෙක ගෙනාවා මතයක් හරිද මම දැක්ක ඔයාගේ මොකක් හරි වීඩියෝ එක ඔය කතත් කරලා තියෙනවා. හරි ඒකයි මේකයි රිලේට් නෑ. ඒ කියන්නේ ඔයා ඒක ඒ වීඩියෝ එකට අදාළව කතා කරේ. Breakfast is the most important meal of the day. Okay? Don't step out your home without having breakfast. උදේට කන්න නැතුව එළියට බහින්න එපා. උදේ කෑම තමයි රජ්ජුරුව වගේ කන්න ඕනේ. ඒක හොඳයි අපේ සීයට. මොකද එයා කුඹුරට ගියානේ එම කාලා ලොකුවට. ගිහලා එයා හවස් වෙනකන් කුඹුරු කෙටුවන්. අපි කාලා කොහෙට දෙන්නේ? අපි එන්නේ කරගෙන පුඩුවටනේ. This is the problem. The lifestyle change නේ. ඒකේ මතේ අදට වැලිඩ් නෑ. නෑ මේක සම්පූර්ණයෙන් උඩු යටකුරු වෙලා තියෙන්නේ. ඒක තාම පිළිපදින මතයක් ගත ගෙවල් වල. ඒක තමයි. එතකොට බ්‍රෙක්ෆාස්ට් එක තමයි හොඳටම කන්න. ඒක කමක් නෑ මොස්ටක් under 18, under 20, kids, teenagers. Because they are growing naturally නේ. They need lot of food. හරිද? මේ පටලවා ගන්න එපා. මේ හැමෝටම පොදුවේ මම කියන්නේ but especially adults. හරිද? එතකොට දැන් අපි බෙඩ් ටී එක හරි වේවා මොකක් හරි එකක් බීපු ගමන් අපිට ගොඩක් වෙලාවට සීනි දාපු තේ එකක් නෙබොන්නේ. ඔබ කවුරු හරි කෙනෙක් කියනවා නම් කමෙන්ට් කරන්න මම බොන්නේ සීනි නැතුව තේ එක. ෆයින්. ඒකලා සමහරු කියනවා මං සීනි දාලා බොන්න මම අකුරු කැල්ලක් එක්ක. අකුරු කැල්ලක් එක්ක තමයි ගන්නේ. එකම අවුකම් එකද? නැතු ඉතින්. ඒව නැත්තම් මං මේ බිස්කට් එකක් කාලා තමයි තේ බොන්නේ මං සීනි ගන්න නැහැ කියලා. But that's all sugar right? ඒක common sense නේ. ඒ නිසා එවනේ no sugar means no sugar. හරිද? එතකොට මේක බීපු ගමන් අන්න අපේ ඉන්සුලින් මොකද blood sugar spike එකත් එක්ක ඉන්සුලින් spike එක උදේම පටන් ගන්නවා. රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ඔයා උදේ පාන්දර ඔයාගේ blood glucose level එක ඉහළ නංවන දෙයක් කරාම ඔයාට දවසේ ගන්න ඕන meal frequency එක වැඩි වෙනවා automatically. මොකද ඔයාගේ sugar level එක මෙහෙම ගිහිල්ලා ඒක control කරන්න ඉන්සුලින් වලින් ඊට පස්සේ ඒක rapid drop එකකට යනවා. ඊට පස්සේ මොලෙන් කියනවා මේ කෑම ඕන. මොකද ඔයාගේ glucose level එක අඩු වෙලා තියෙනවා හොඳටම දැන්. හරිද? because the presence of the insulin. ආයි කනවා. ඉතින් මොලේ කියනවනේ කන්න කියලා. බඩගින්නේ වැඩ කරන්නත් බෑ කෑම කනවා. එතකොට meal frequency එක වැඩි වෙනවා. ඔයා උදේට තේ බොන්නේ නැගිට්ට ගමන් as a ritual අපි බොන්න පුළුවන් නම් අපිට නිකන් ඇල් වතුර වීදුරුවක්. වීදුරු දෙකක් හරි කමක් නැහැ. උදේ අපි හොඳ නිින්දක් ලබාගෙන නැත්නම් වශයෙන්ම රාත්‍රී ආහාරයෙන් පසු හොඳ නිින්දකින් පසු උදේ අවදි වුණාම පැය ගානක ෆාස්ටිං එකක තමයි අපි ඉඳලා තියෙන්නේ. එතකොට මේ රාත්‍රී කාලයේ ඇඟ විශාල වශයෙන් තමන්ව රිජුවනේට් කරගන්න, රිපෙයාර් කරගන්න, නැවත ගොඩනගන්න ලොකු මහන්සියක් අරන් මහන්සි වෙලා ඉන්නේ උදේ දැන්. ඇඟ අලුත් කරලා තියෙන්නේ. එතකොට උදේම අපි ඇල් වතුර එකක් බිව්වොත්. හැබැයි ওই ඇල් වතුර එකට තව එකක් සමහර කට්ටිය warm water එකක් බොනවා. ඒ කියන්නේ උණු වතුර පොඩ්ඩක් mix කරලා warm water. that also fine. අපි ඕකට තව apple cider විනාකිරි ටිකක් එකතු කරගත්තොත්, දෙහි බින්දුවක් මිරිකලා දැම්මොත්, ඕකට cinnamon කුඩු ටිකක් mix කරගත්තොත්, ඕකට Himalayan salt හරි එහෙම නැත්නම් ගෙදර තියෙන table salt ටිකක් එකතු කරගත්තොත්, ඒකලා අපි දෙයකලා බිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? water, hydrogen, oxygen ඇඟට ලැබෙනවා. හරිද? salt, sodium ලැබෙනවා. හරිද? එතකොට අර අනිත් ඒ වගේ අර සිනමන් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇපල් විනිගර් වල තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ ඩයිජෙෂන් එක අපේ මූඩ් එක ෆික්ස් කරනවා අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරනවා අපේ ඉලෙක්ට්‍රොලයිට් විද්‍යුත් විච්ඡේදක ක්‍රියාකාරීත්වය රුධිරේ මේවා ඉහළ නංවනවා. හැබැයි අපි කිරිතේ එකක් හරි සීනිදා තව ප්‍රශ්නයක් තියෙනවා මොස්ටක්. ඇත්තටම ඔයගේ තියෙන එලකිරිද ප්‍රශ්නයක් තියෙනවනේ. තරහ වෙන්න එපා අපේ නිෂ්පාදකතුමල්ලා. හරි මං කතා කරන්නේ හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් ගැනනේ. හරිද? ඒ වගේ තියෙන ඇත්ත ක්ෂීරපායි සත්වයෙකුගේ බුරුලෙන් දොවාගත් කිරිද කියන ප්‍රශ්නෙත් මං අහනවා. ඒකත් බලන්න. හරිද? එතකොට ඒවා අපි සීනි දාලා බිව්වහම සමහර වෙලාවට අපේ ગેස්ට්‍රයිටිස් ලෙවල් එක ඩබල් ට්‍රිපල්. හරිද? අපේ ඉන්සුලින් ස්පයික් එක තමයි ලොකුම වැඩේ. එහෙනම් අපිට ගොඩක් අය කැමති නේ ඇඟේ ෆැට් බර්න් කරන්න. ෆැට් බර්න් කරලා නේද? ස්ලිම් එකට ලස්සනට ඉන්න කැමති. එහෙනම් අපි උදෑසන ආහාරය පෝස්ට්පෝන් කරන්න. බ්‍රේක් ෆාස්ට්. බ්‍රෙක්ෆාස්ට් කියන්නේ බ්‍රේක් ෆාස්ට් නේ.
බ්‍රෙක්ෆස්ට් එක ගේන්ඩ 10ට 11ට ඔයා බ්ලක් කොෆී එකක් බොන්ඩ බ්ලක් ටිය එකක් බොන්ඩ නෝෂුග ඇටෝල් මොන තේකක්බිවත් මේ නෝෂුග මිල්ක එක ප්‍රශ්නයක් නැද මිල්ක ප්‍රශ්න තියෙන ප්‍රශ්නයක් තියෙන මිල් කොල තියෙනවනේ මේ කැලරි ඩෙන්සිටිය එක වැඩිනේ එතකොට අපි වතුර ඊළඟදී තේ කහට එකක් වට ගැස්ට්‍රයිටිස් තියෙනවනම් බොන්ඩ එපා වැඩි වෙනවනේ අත්දැකීම් ඇතිනේ කෝපිත් එහෙමයි හරිද එහෙම ප්‍රශ්න නැති අය බොන්න අනිත් කට්ටිය වතුර බීලා ඉන්ද කලින් ගත් ආහාර වේලාවේ ඉඳලා පැය 10ක 12ක ඔයා බ්ලඩ් චෙක් කරන්න යනවා කියලා හිතාගෙන ෆාස්ටිං එකේ ඉන්න. breakfast still you are taking. හැබැයි කන වෙලාව